to my YouTube channel. අද ඇවිත් ඉන්නේ හොටෙල් පාරෝ එකේ ලන්ච් බුෆේ එකට. වීකෙන්ඩ් ලන්ච් එක. පැයක් පරක් වෙලා තමයි ලන්ච් එකට ආවේ. ඉතින් ඉක්මනටම කන්න යනවා බඩගිනි. මෙතන තියෙන බ්‍රෙඩ් කෝන් එක. මේ සුප් එක නම් හරිම රසයි මෙයාලගේ. සුප් එක මම try කරා. ගොඩක් රසයි. එතන තියෙන සැලඩ් කෝන් එක. මෙන්න මේක දොදොල් වගේ බීට්‍රූට් වලින් හදලා තිබුණේ. වෙනස් දෙයක් නිසා කාලා බැලුවා. ඒකත් හොඳට තිබුණා. එන්න මේ මැකරෝනි එක හරිම රසයි. එතන තිබුණා අරක් වෙලා ආවහම ඉතින් මෙහෙම තමයි. ගොඩක් කෑම ඉවරයි. මේ බීට්‍රූට් ඩ්‍රින්ක් එකත් මම බිව්වා. ඒකත් හොඳයි. අපි පැයක් විතර පරක්කු නිසා ගොඩක් සැලඩ් වර්ග එහෙම ඉවර වෙලා තිබුණේ. රීෆිල් කරෙත් නැහැ ඉතින් මෙයාලා. මෙතන තියෙන්නේ සුෂි කෝන් එක. මෙතන නම් කෑම මොකුත්ම තිබුණේ නැහැ. ඔක්කොම ඉවර වෙලා. ඔන්න කෑම පැත්තට යන්නයි යන්නේ. නාසි ගොරන් තියෙනවා, බිරියානි, පැස්ටා, ස්පැගටි. මේ කෑම වර්ග හැම එකකම මේ ටික රසට තිබුණා. චිකන්ද, ෆිෂ්ද, සීෆුඩ්ද, පෝක්ද, කකුලුව කරිද හැම එකක්ම මෙතන තිබුණා. හැබැයි ඇත්තම කතාව මම කනකොට නම් චිකන් වලයි පෝක් වලයි පොඩි තද ගතියක් තිබුණා. මේ මෂ්රූම් කෙබාබ් එක නම් හරිම රසට තිබුණා. තව මෙතන ෆිෂ් කෙබාබ්, බටර් වෙජිටබල් එකක්, වම්බට මෝජෝ, සුදුබත්, පපඩම් වගේ ශ්‍රී ලංකන් විදිහට කන්න කැමතියටත් තියෙනවා. පීස කෝන් එකකුත් තිබ්බා. මෙතන ඇක්ෂන් ස්ටේෂන් එකකුත් තියෙනවා. හැබැයි මේ වෙලාවේ නැහැ. ඒ වගේම බස් ස්ටේෂන් එකකුත් තියෙනවා. වෙලාව මදි නිසා කාලා ඉක්මනින්ම ගියා ඩෙසර්ට් කෝන් එකට. ඩෙසර්ට් කෝන් එකේ නම් පාට වගේම රසත් තිබුණා. එහෙමයි ඉතින් මේ ලන්ච් එකේදී සුප් එක, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, ස්පැගටි වගේ දේවල් රසට තිබුණා. සමහර කෑම වර්ග තමයි රස නැති වුණේ. ඒ වගේම මස් වර්ග එහෙම ටිකක් තද ගතියක් තිබ්බේ. මම හිතන්නේ මෙයාලා දවසින් දවස කෑම වර්ග වෙනස් කරනවා. හැබැයි ඇත්ත කතාව මම ආපු දවසේ කෑම අපි කාටවත් සෙට් වුණේ නැහැ. ඉතින් මම කිව්වේ මට දැනුණ දේ, ඒ වගේ අපි ගිය හැමෝටම දැනුණ දේ සමහර විට ඔයාලා කැමති වෙන්නත් පුළුවන් මේ කෑම වලට. ඉතින් මෙයාලගේ ලන්ච් බුෆේ එක 12 ඉඳන් හවස 3 වෙනකල් තමයි තියෙන්නේ. ඒ වගේම මම මේ අද ඇවිත් ඉන්නේ සන්ඩේ ලන්ච් බුෆේ එකට. සන්ඩේ ලන්ච් බුෆේ එකේ ප්‍රයිස් එක 3250යි. වීක්ඩේස් වල ප්‍රයිස් එක 1850යි. ඉතින් next video එකෙන් හම්බ වෙනකල් ගිහින් ඉන්නම්. bye.